ඔයාලට ඕන බඩේ ෆැට් එක අඩු කරන්නද නැත්නම් ආම්ස් වල ෆැට් එක අඩු කරන්නද? කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ channel එක දිගටම ඔයා ෆලෝ කරා නම් ඔයා දන්නවා ස්පොට් රිඩක්ට් කරන්න බෑ ෆැට් එක. අපි ටාගට් කරන ඒරියාස් වලින් විතරක් ෆැට් එක අඩු කරන්න බෑ. ඕවරෝල් අපි බොඩි ෆැට් එක අඩු කරගෙන තමයි අපි ටාගට් කරන ඒරියාස් වල ෆැට් එක අඩු වෙන්නේ. ගොඩක් කට්ටිය ෆැට් එක අඩු කරන්න පටන් ගත්තාම එක කාලයක් කරලා නවත්තනවා. අයියෝ මගේ මූණේ ෆැට් එක අඩු වෙනවා. අයියෝ මගේ අත්වල අඩු වෙනවා. ඒත් මගේ බඩේ ෆැට් එක අඩු වෙන්නේ නැහැ කියලා ගොඩක් කට්ටිය කියනවා. ඒකට අපි බලමු කොහොමද මේ ෆැට් එක ගොඩක් දෙනාගේ අඩු වෙන විදිය. right. ඔයා 30% body fat එකක ඉන්න කෙනෙක් කියමුකෝ. ඔයා එතකොට 15% body fat එකකට යනවා. හරි. මේකෙදි ගොඩක් දෙනාගේ වෙන්නේ මුලින්ම face fat එක තමයි අඩු වෙන්නේ. ඊට පස්සේ neck එකේ fat එක, ඊට පස්සේ arms වල legs වල තියෙන fat එක, ඊට පස්සේ තමයි belly fat එක නැත්නම් waistline එකේ fat එක අඩු වෙන්න පටන් ගන්න. මං කියන්නේ මේ percentage wise ගත්තොත් එහෙම තමයි අඩු වෙන්නේ. මුලින් ඉඳන්ම fat එක අඩු වෙනවා. හැබැයි ඔයාට අර බඩේ fat එකම අඩු කරලා focus කරලා අඩු වෙනවා නම් ඔයාට අන්තිමටම තමයි මේ belly fat එක නැත්නම් waistline එකේ fat එක අඩු වෙන්නේ. එහෙනම් ඔයා මගෙන් නවත්තන්න එපා. දිගටම ඔයාගේ ගෝල් එකට යනකම් ඔයා කැලරි ඩෙෆිසිට් එක ක්‍රියේට් කරන්න. ඒකදී ඔයා හොඳ නියුට්‍රිෂන් ප්ලෑන් එකක් හදාගන්න ඔයාට ගැලපෙන විදිහට ඔයාට කරන්න පුළුවන් විදිහට. ඒ වගේම හොඳ වර්ක්අවුට් ප්ලෑන් එකක් හදාගෙන දිගටම ඩෙෆිසිට් එක ක්‍රියේට් කරන්න. ඔයාගේ බොඩි එක ඔයාට කොන්ෆිඩන්ට් ලෙවල් එකට එනකම්.